ආසයි නම් හුඟක්ම ආස. කන්න නැති අය ඉතින් කන්නේම නැති කෑමක් හදමු. ඔන්න මං ගත්ත දේවල් පෙන්නුවා. මං හුඟක් රතු ලුණු ගත්තා. සීර රම්පේ කරපිංචා සුදු ලුණු මෙන්න මේක තමයි හදන්නේ. මම මෙතන පෝක් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. බෝන්ලස් අරගෙන තියෙන්නේ. මං මේක හදන්නේ මේ පෝක් ෆැට් එකෙන්ම. මං ඉස්සෙල්ලාම මේකේ ඔය ෆැට් කෑලි ටිකක් ඔය තෙල් කෑලි ටිකක් අරගෙන හදන හට්ටිය අඩු ගින්දරේ දාලා ඒ කෑලි ටික ලිපේ තියෙනවා. මේක ඉතින් ලේසියෙන් කරගන්න ඕන නම් වතුර චූටක් එක එයා ෆ්‍රයි එකට මේ ටික දැම්මත් ඉක්මනට කරගන්න පුළුවන්. ලිපේ ඉතින් විනාඩි 5ක් 6ක් මේක කරන්න ඕනි මෙහෙම අඩු ගින්දරේ. නෝන් ස්ටික් එකක කරත් ඉක්මනට කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ පෝක් ෆැට් එක මෙන්න මෙහෙම එන්න පටන් ගන්නවා. අන්නේ පෝක් ෆැට් එකෙන් තමයි මම මේ පෝක් රෙඩ් කරි එක උයන්නේ. මං රතුවට ඉව්වට ඔයාට ඕන නම් මේක කළුවට උයා ගන්නත් පුළුවන්. මේ වගේ ෆැට් එක ආවට පස්සේ මං අර පෝක් ෆැට් කෑලි ටික පොඩ්ඩක් පැත්තකට කරලා ඒ තෙල් එකට දා ගන්නවා උයන්න ගන්න අනිත් දේවල් ටික. මං ඉස්සෙල්ලාම සුවඳ කහන දේවල් ටික දා ගන්නවා. රම්පේ කරපිංච සේර ඒ වගේ දේවල් එක්ක අර මං කිව්වේ ගොඩාක් රතු ලුණු දානවා කියලා රතු ලුණු තලාගත් ඉඟුරු සුදු ලුණු රතු ලුණු නැත්තම් ඉතින් බී ලුණු දාන්න මම කියන්න ඕනේ නැහැ නේ ඒක දන්නවනේ. ඊට පස්සේ ඒක පොඩ්ඩක් අර ෆැට් එකේ ටෙම්පරාදු කරනවා. තව මේ වගේ ටික වෙලාවක් ටෙම්පරාදු කරනකොට මේකේ තියෙන ඉතුරු ෆැට් ටිකත් මේකට උනලා එනවා. ඉතින් ඒකෙන්ම තමයි හදාගන්නේ. මේ වගේ ටික වෙලාවක් කරලා ඊට පස්සේ ආයෙ දැන් තෙල් ටිකක් උන්නලා තියනවා කියලා පේනවනේ. ඒ ටික අපි පාවිච්චි කරනවා ඉතුරු ටිකේ ටෙම්පරාදුව හදන්න. මේකට මම මෙහෙම තෙල් ටික පාදගෙන ඒකට දාගන්නවා මම උළුහාලට තේ හැඳි කාලක් විතර. එතකොට එන සාල් කුඩු කරාබු නැටි කුරුඳු කෑල්ලක් අනේ වගේ සුවඳ ගන්න දේවල් ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකම මම මේකට මිරිස් තුන පහයිමත් එකතු කරගන්නවා. අමු තුන පහ එකතු කරගන්නවා. මම ගන්නෙ තේ හැන්දකට වඩා පොඩ්ඩක් පොඩි හැන්දක්. ඒකෙන් හැඳි දෙකක් මම එකතු කරගන්නවා අමු තුන පහ. එතකොට මිරිසුත් ඒකෙන් ඒ හැඳි එකමාරක් විතර වගේ එකතු කරගන්නවා. ඔයා ඉතින් ඔයාගේ සැර අනුව එකතු කරගන්න. මං කියවනේ මම මේක රෙඩ් කරි එකක් හදන්න කියලා. ඉතින් මම මේකේ ගොඩාක් පහේ ටික පාට කරන්න යන්නේ නැහැ. බ්ලැක් කරි එකක් හදන්නේ නැති නිසා ඒ වගේම මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් පෝක් බීෆ් වගේ දේවල් හදනකොට ලුණු හරි අඩුවෙන් දාගන්න. මොකද ඒවට ලුණු එච්චර අවශ්‍ය වෙන්නේ නැති නිසා. මම ලුණු බලන්නේ නැහැ. ඒ වුණාට ලුණු අඩුවෙන් තමයි ඕනි. මොකද මට මතකයි මං ඉස්සෙල්ලාම පෝක් හදපු දවසක පෝක් එකට සාමාන්‍ය විදිහට ලුණු දාලා ලුණු හුඟක් වැඩි වුණා. ඉතින් ඊට පස්සේ නම් මම ඒක ගානකට දාන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ටිකක් තමයි ලුණු එකතු කරන්නේ. මේ වගේ මිරිස් තුන පහ ටිකත් මම අර පෝක් ෆැට් එකයි ලුණු මේවා එක්ක මෙහෙම මික්ස් කරගන්නවා හිමීට. මං ගින්දර අඩු කරගෙන තියෙන. ඔයාට මේ වෙලාවට හිතෙනවා නම් අර තෙල් ගතිය අඩු නිසා මේ තුන පහ ටික පිච්චෙයි කියලා වතුර චූට්ටක් දාගන්න. මම තේ හැන්දක් විතර වගේ වතුර මේකට දාගන්නවා. ඒ වගේම මං එකතු කරගත්තේ ගම්මිරිස් කුඩු හැන්දක් විතර වගේ එකතු කරගත්තා. හුඟක් සැරට කන්න පුළුවන් අය ඒ විදිහට සැරට එකතු කරගන්න. වතුර ටිකක් දාන්න අවශ්‍ය නැහැ පිච්චෙන්නේ නැතුව තෙල් ගොඩක් තියෙනවා කියලා පේනවනම් මට මිරිස් තුන පහ ටික පිච්චෙයි කියලා හිතුන නිසා තමයි මං වතුර චුට්ටක් එකතු කරගත්තේ. මේ වගේ හොඳට ඔයාට ග්‍රේවි එකේ අවශ්‍ය වෙන පාට වෙනකන් මේක මෙහෙම ටෙම්පරාදු කරන්න. ටිකක් කළුවට වගේ ඕන නම් තව ටික වෙලාවක් කරගන්න ඕනි ඒක. ඔයාගේ කල එක ඔයාගේ කැමැත්ත අනුව හදාගන්න. මට මේ ගාන ඇති කියලා හිතුන නිසා මම ඊට පස්සේ මස් එකේ අනිත් එකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ ඒකත් හොඳට මෙන්න මේ වෙලාවට මම ගින්දර වැඩි කරගෙන තමයි හදන්නේ. ගින්දර වැඩි කරලා හොඳට අනිත් දේවල් එක කලවම් කරලා ටික වෙලාවක් මිරිස් තුන පහ එක කලවම් කරලා ඊට පස්සේ මේක මම ටිකක් පියන වහලා මේකේ තියෙන වතුර උනන්න දෙනවා. මම මේකට එකතු කරගත්තේ තේ හැඳි භාගයක් විතර වගේ වයිට් විනාකිරි. විනාකිරි ගන්න වර්ගය අනුව එකතු කරගන්න. පොල් විනාකිරි ගන්නකොට දාන්න ඕනි ප්‍රමාණය සහ වයිට් විනිගර් දානකොට දාන්න ඕනි ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයා දන්න නිසා ඒ අනුව දාගන්න පාවිච්චි කරන අය දන්නවනේ කොච්චරද දාන්න ඕනි කියලා. විනාඩි 10ක් 15ක් පියන වහලා මෙහෙම උයාගත්තට පස්සේ මස් එකේ තියෙන වතුර ගතිය එහෙම උනලා එනවා. මේකේ නම් ගොඩාක් වතුර ගතියක් තිබුණේ නැහැ. මෙන්න මෙච්චරයි වගේ තිබුණේ. ඉතින් ඊට පස්සේ මම මේකේ ග්‍රේවි අවශ්‍ය විදිහට වතුර එකතු කරගත්තා. මේක මම හදන්නේ මඤ්ඤොක්ක එකක් කන්න, මඤ්ඤොක්ක පොල් දාන එකක් කන්න හෙට උදේට. ඒ වෙලේ උයලා කන්න මේක රස නැති නිසා හොඳට පදන් වෙලා යන්න කලින් උයනවා. ඒ වගේම තමයි උදේට මේක උයන්න ගියොත් ගොඩක් වෙලා යන නිසා තමයි කලින් දවසේ හදලා තියාගන්න. ඉතින් හෙට තමයි මේක කන්නේ හැදුවට මේ වගේ වතුර දාලා ඊට පස්සේ වතුර එකතු කරපු ගානට තව ලුණු ඕන ලුණු එහෙමත් දාලා
ඊට පස්සේ ගින්දර හොඳට අඩු කරලා මං පියන වහන්න නැතුව මේක සිමර් කරනවා විනාඩි 45ක් 50ක් විතර වගේ මස් ටික හොඳට තැම්බිලා එනකම්. මෙන්න මේ වගේ දැන් මස් ටික හොඳට තැම්බිලා ඇවිල්ලා තියෙන්නේ. මේ ගානට හොදි තියෙද්දි මං ලිප ඕෆ් කරනවා. මොකද මඤ්ඤොක්ක කන්න හොදිත් ඕන නිසා. තව ටිකක් ඉතින් හින්දුව නම් රසයි. ඒ වුණාට හින්දුවත් හොදි නෑ කියලා කියන හින්දා මම මේ ගානට මේක ලිප ඕෆ් කරගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි පෝක් ෆැට් එකේම පෝක් කිව්වේ. thank you එහෙමනම් බලාගෙන හිටියට.